समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අපිට හැම වෙලාවකම මතු කරනවා අභ්‍යන්තර ප්‍රත්‍ය විමර්ශනය කරන්න කියලා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ ට්විටින් විට සංඝයාගෙන් ওই ගැන අහලා තියෙනවා. දැන් අලුතෙන් මහාන වෙච්ච අයගෙන් එහෙම අහලා තියෙනවා. මේ මහණෙනි නුඹලා මේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලමින්ද වැඩ ඉන්නේ කියලා අහලා තියෙනවා. එතකොට මේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන වැඩපිළිවෙල ඇතුලේ නැත්තම් ඕගොල්ලන්ට බුද්ධ ශාසනය දියුණුව කර යන්න බෑ. මතක තියාගන්න ඕගොල්ලෝ වැඩ කරන තැන මොකක් වුණත් කමන්නේ. ඕගොල්ලන්ගේ මට්ටම මොන වගේ එකක් වුණත් කමන්නේ. අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන හැකියාව නම් අතාරින්න එපා. ඒතර අභ්‍යන්තර ප්‍රත්‍ය විමසනවා කියලා කියන්නේ පින්නත්නි අභ්‍යන්තරයට ඇතිවෙන වර්තමාන ලෝකේ පරිහරණය කිරීමට අදාළ වපසරිය ගොඩ නැගින්නේ කොහොමද කියන සංවේදීකම හදා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට අපිට සිතුවිලි තමයි ප්‍රායෝගික තලයට එන්නේ. අපේ සිතුවිලි හිත තුළ ඇති වෙන ඒවට අපි විතර්ක කියලා කියනවා. ඒවා තමයි ප්‍රායෝගික වචන වැඩපිළිවෙලක් විදිහට එළියට එන්නේ. මුලින්ම අපි මේ මොන වැඩ කළත් අපේ හිතේ තමයි මේ ස්වභාවය මතුවෙන්නේ. ඒ කියන්නේ මේ අපේ සිතේ මතුවෙන ස්වභාවයක් තමයි එන්නේ එළියට. ඒතර මේ සිතේ මතුවෙන ස්වභාවය අපි හැම වෙලාවකම බාහිර ලෝකය පැත්තට නැමුවහම ලෝකයේ උපදිනවා. ලෝකයේ උපදිනවා. අර ලෝකයේ උපදිනවා කියලා කියන්නේ මගේ කියලා ගන්න පුළුවන් මට්ටමක් හැදෙනවා. මම කියලා ගන්න පුළුවන් දේ මතුවෙනවා. එහෙනම් මේ Taman හිත තුල මවාගෙන මවාගත් දේ යථාර්ථයක් බවට පත් කරන්න තමයි යන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමර්ශනය කරනවා කියලා කියන්නේ මේ වෙලාවේ අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි. කියන කාරණා දෙක මත තමා තුළ අරමුණු මුණ ගැහෙනකොට අරමුණු හම්බ වෙනකොට ඒ අරමුණු මත අවිද්‍යාවෙන්ම අරමුණට එකතු වෙනකොට ඒ කියන්නේ අවිද්‍යාවයි අරමුණයි දෙක එකට මිශ්‍ර වුණාම පින්වත්නි ප්‍රපංච සහගත ගතියක් හිතේ හට ගන්නවා. ප්‍රපංච සහගත ගතියක් කොහොමද හටගන්නේ? අවිද්‍යාවයි අරමුණයි දෙක එකට සම්මිශ්‍රණය වුණාම. අවිද්‍යාවයි අරමුණයි දෙක එකට සම්මිශ්‍රණය වුණාම Tamanගේ අභ්‍යන්තර සිත තුළ ප්‍රපංච සහගත බවක් මතුවෙනවා. ප්‍රපංච ගොඩ නැගෙනවා. ඒ ප්‍රපංච සහගත බවම මත පිහිටා අරමුණ දිහාට ඕගොල්ලෝ බර වෙනකොට ප්‍රපංච සහගත මට්ටමින් අරමුණ පැත්තට නැමෙනකොට. ඒතර ප්‍රපංච කියන්නේ මොකද්ද? මම මගේ මගේ ආත්මය කියන ගතිය. ඒතර මම මගේ ආත්මය කියන ගතිය ඇතුලේ ඉඳලා ඕගොල්ලෝ ඒ ගතිය එළියේ රූපයට බාහලනකොට, ශබ්දයට බාහලනකොට, රස පහසට බාහලනකොට, එක එක අරමුණු වලට බාහලනකොට අර ප්‍රපංච සහගත ගතිය ඔන්න ඕගොල්ලන්ට එළියෙත් ලෝකේ මගේ කියලා ගන්න පුළුවන් මට්ටමක් එනවා. එළියෙත් ලෝකේ මම කියලා ගන්න පුළුවන් මට්ටමක් එනවා. එළියෙත් ලෝකේ මේව මට ආйти දේවල් කියලා ගන්න පුළුවන් ගතියක් එනවා. ඒ ගතිය මතුවෙන්නේ යම් තාක් දුරට ඒ තාක් කාලයක් තමයි දුක සකස් වෙන්නේ. දුක සකස් වෙන්නේ ඒ තාක් කාලයක්. එතකොට අරමුණෙත් නෙමෙයි ප්‍රශ්න.
අරමුණ සහ අවිද්‍යාව දෙක එකට මිශ්‍ර වෙච්ච එක තමයි ප්‍රශ්නය. ඇයි අරමුණත් එක්ක අවිද්‍යාව මිශ්‍ර වෙන්නේ? අරමුණ අපි ස්පර්ශ කරන්නේ සිතින්. ඉතින් සිතින් ස්පර්ශ කරන අවිද්‍යාව කොහොමද මිශ්‍ර වෙන්නේ? අපේ සිත උපදිනකොටම ස්වභාවයෙන්ම අපේ සිත අවිද්‍යාව සහගතයි. ස්වභාවයෙන්ම අපේ සිත අවිද්‍යාව සහගතයි. ඒක මතු වෙලා තියෙන්නේ හිතේ. ස්වභාවයෙන්ම අපේ සිත අවිද්‍යාව සහගතයි. ඒතරේ ස්වභාවයෙන්ම අවිද්‍යාව සහගත මට්ටම ඇතුලේ තමයි අපි අරමුණ පරිහරණය කරන්නේ. ඉතින් අවිද්‍යාව සහගත මට්ටමක් අපේ සිතේ ස්වභාවිකව පිහිටලා තියෙනවා නම් ඒ සිතින් අරමුණ මිශ්‍ර කරනකොට අරමුණ පරිහරණය කරනකොට අවිද්‍යාව මිශ්‍ර වෙනවා කියන එක අරුමයක් පුදුමයක් නෙමෙයි. මම මේ කියන එක පුළුවන් නම් තේරුම් ගන්න. හැබැයි මේක තේරුම් ගත්තොත් ඕගොල්ලෝ කල්ප ගණන් නිවන ලං වෙන්නේ. මේක තේරුම් ගත්තොත් ඕගොල්ලන්ටවත් හිතා ගන්න බෑ මෙච්චර මම අවබෝධයට කිට්ටුද කියලා. මේ ඒ කියන්නේ මේ එක ධර්ම කොටාසයකින් මා තුළ මෙච්චර දර්ශනයක් හැදුනද? මෙච්චර දර්ශන ඥානයක් ඉපැද්දුවාද කියලාවත් ඕගොල්ලන්ට හිතා ගන්න බෑ. ඒ කියන්නේ ඕගොල්ලන්ට උවමනාව තියෙන අවබෝධය කරා යන්න ඕන කියලා. අවබෝධය කරා යන්න උවමනාව තිබ්බට අවබෝධය කරා යෑමට අදාළ නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට අවබෝධය ගොඩක් දුරයි. ඒ අවබෝධය දුර වුණාම ඉතින් අපිට මුලා වුණු සිහියකින් නැති දෙයක් ඇති බවටම හිත මවල පෙන්නනවා. මොකද මේ සිත කියන එක තරම් බරපතල මේ මෝහය බරපතල එකට අපි කියන්නේ මොකද්ද මේ විඥාවක් නැහැ. මැජික් එකක් නැහැ. භාගතුන් වහන්සේත් මැජික් එකක් කියලාමනේ ඒකට උපමා කළේ. මායූප මංච විඥාන මායාවක් නැහැ. විඥානයේ තරම් මායාවක් නැහැ. ඒතර විඥානය කියන්නේ මායාවක්, තන්නේ කර ප්‍රෝඩාවක්. ඒක ප්‍රෝඩාවක් කියලා තේරෙන්නත් හොඳ ඥානයක් තියෙන්න ඕන. මොකද මේ ප්‍රෝඩාව ඒ කියන්නේ මේක මොන තරම් මැජික් එකක්ද කියනවනේ. ඒ වගේ මැජික් එකක් ලෝකේ නැහැ පින්වත්නි. විඥානයේ වගේ මැජික් එකක් ඔය අපේ විඥානයේ තියෙන ඒ වගේ මැජික් එකක් ලෝකේ නැහැ. මොකද මේ මැජික් එකකින් තමයි බලන්න මේ විඥානයේ කියන එක හටගෙන බිඳි යනවා වේගෙන්. මොහොතක්වත් පවතින්නේ නැහැ. වේගෙන් බිඳිලා යනවා. ඒ වුණාට ඒ විඥානයේ මවලා පෙන්වන්නේ ස්ථිරසාර ලෝකයක් නේ. සදාතනික ආත්මීය වශයෙන් ගන්න පුළුවන් ලෝකයක් හදලානේ නිරුද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලෝකෙම එකක් ගන්න නෑ. වහ බිඳි යන චිත්ත ප්‍රවාහයකින් බලන්නකෝ. ඒ කියන්නේ මොහොතක් ගානෙම හිත බිඳෙනවා. මොහොතක් ගානෙම විඥානේ නිරුද්ධ වෙලා යනවා. ඒ වුණාට මේ මොහොතක් ගානේ නිරුද්ධ වෙන විඥානේ විසින් පින්වත්නි සදාතනික ලෝකයක් මවනවනේ. සදාතනික ලෝකයක් මවලා පෙන්නනවනේ. ඉතින් මේක පොඩි වැඩක්ද? මේක ස්වල්ප වැඩක් නෙමෙයි. මේ සදාතනික ලෝකයක් මැව්වට පස්සේ ඒ ලෝකේ ස්ථිරසාරයෙන් පිළිගන්න ගතියක් ඇතුළේනේ අපි ඉන්නේ. ඉතින් මේක මේ ප්‍රඥාවක් නැති මිනිහෙකුට නම් කවදාවත් මේ ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒ ස්ථිරසාරය දැන් බලන්නකෝ ඒගොල්ලෝ ඊට පස්සේ අර මොහොතක් ගානෙම නිරුද්ධ වෙලා යන ගමන් සදාතනික ලෝකයක් හදලා පෙන්නලා ඒ ලෝකයේ මතට සංයෝජන වලින් ගැටත් ගහලා තමයි නිරුද්ධ වෙන්නේ. සංයෝජන විසින් ගැටෙත් ගහලා නිරුද්ධ වෙන ආයි ගැලවෙන්න ලේසි නෑ. සංයෝජන ගැට බුරුල් කරගන්නවත් ලේසි නෑ. ලෝකයක් හදලා ලෝකයට සංයෝජන වලින් ගැටත් ගහලා නිරුද්ධ වෙලා යනවා. ආයි ඒ ගැට ලිහන්න නම් ලේසි නෑ. ඒ නිසා මෙන්න මෙහෙම අරුබුදයක තමයි පින්වත්නි ඔබයි මායි අපි දෙන්නම ඉන්නේ. දැන් අපි මේ මාතෘකාව පොඩ්ඩක් බලමුකෝ. එදිනෙදා කාර්යයන් කරන අතරතුර එම කාර්යයන්ම අරමුණු කරගනිමින් එදිනෙදා විදර්ශනාව පුහුණු කිරීම කෙලෙස් ඇති නොවන සීමාවට සිත තුළින් මැනගන්නේ කොහොමද? ඒ කියන්නේ Tamanගේ මේ කියන්නේ දැන් මේ වර්තමාන විදර්ශනා කිරීම ගැනයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඒ වගේම පින්වත්නි ඒ පුද්ගලයා තුළ දැන් මේ අපි කියන කතාවටම අර්ථයක් තමයි මේකේ තුල තියෙන්නේ. එදිනෙදා කාර්යයන් කරන අතර. ඒ කියන්නේ මේ වැඩ කරන අතර. ඒ කාර්යයන්ම අරමුණු කරගෙන ඒවම පදනම් කරගෙන. ඒ කියන්නේ මේ වෙලාවෙම අරමුණු පරිහරණය කරද්දී විදර්ශනාව පුහුණු කරද්දී. ඒ කියන්නේ මේ වෙලාවෙම විදර්ශනා කරන්න උවමනයි. හැබැයි ඉතින් විදර්ශනාව පුහුරුදු කරන්න එකපාර බෑ. ඇයි බැරි? අපේ සිත එහෙම එකපාර මේ පැත්තට නමන්න බෑ.
කෙලෙස් සහිත ගතියකින් තමයි අපි අරමුණු පැත්තට නැමෙන්නේ. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ එකපාරට එහෙම හිතුවට ඒක කරන්න බෑ. ඒක කරන්න බැරි කොහොමද කරන්නේ? කරන්නේ සමාධියෙන් උදව්ව ගන්න ඕන. සමාධියෙන් උදව්ව ගන්න. ඒ කියන්නේ මේ අපේ පින්වත්නි මේ මානසිකාරයට ඉරියව්වක් නැහැ තමයි. නමුත් යෝනිසෝ මානසිකාරයෙන් හැම වෙලාවකම ඉරියව් පවත්වන්න තරම් අපිට හැකියාවක් නැහැ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ගැන කතා කළොත් කරන්න බෑනේ. මේ වැඩ කරන අතරතුර පින්වත්නි එදිනෙදා කාර්යයන් කරනකොට ඒ අරමුණුම විදර්ශනාව පුහුණු කිරීමෙන් කෙලෙස් ඇති නොවන සීමාවක් තුලින් අපිට ලෝකේ බලන්න බෑ. ලෝකේ මනින්න බෑ. ඒක මනින්න බැරි. ඒ මනින්න පුළුවන් මට්ටමට අපේ හිත ලෑස්ති නෑ. හිත ලෑස්ති නෑ. එහෙනම් ඕගොල්ලෝ ඉස්සෙල්ලා හිත ලෑස්ති කරගන්න. ලෑස්ති කරගන්න. ඉතින් මේ හිත ලෑස්ති කරගන්න නම් ඕගොල්ලන්ට වෙනවා බුද්ධ ශාසනයේ සමාධිය කියන එක පුහුණු කරන්න. ඒ නිසා ඕගොල්ලෝ එකපාර මෙහෙම විදර්ශනාවෙන් බලන්න යන්නත් එපා. ඒක කරන්නත් බෑ. මොකද අර ස්වභාවයෙන්ම අවිද්‍යාව ප්‍රබල වෙච්ච හිතක් අපිට තියෙන්නේ. ඉතින් අවිද්‍යාව ප්‍රබල වෙච්ච සිතක් තියෙන නිසා කෙලෙසුන්ගේ හැසිරීම බොහොම බරපතලයි අපේ හිතේ. අනාත්මයි කියලා බැලුවට ආත්මීය වශයෙන් රූපයේ හිතේ වැටහෙනකම නවත්තන්න අමාරුයි. අනිත්‍යයි කියලා හිතාගෙන ඕගොල්ලෝ බලන්න උවමනාව තිබ්බත් නිට්ටය වශයෙන් රූපයේ අභ්‍යන්තර සිත පිළිගන්න එක නවත්තන්න ලේසි නෑ. එහෙනම් මේ වැඩේ ලේසි වැඩක් නෙමෙයි. අමාරු වැඩයි. හැබැයි ඔක පහසු කරගන්න තමයි දැන් ওই වැඩේ තමයි ප්‍රඥාවේ වැඩේ. දැන් විදර්ශනාව ගැනනේ අහන්නේ. එතකොට විදර්ශනාව මේ පුහුණු කරද්දී මේ කෙලෙස් ඇති නොවන සීමාවක් තුල සිත මැනගන්නේ කොහොමද? එතකොට සිත මැනගන්න බෑ. අමාරුයි. බෑම නෙමෙයි අමාරුයි. ඉතින් අමාරුව ඇතුලේ ඔයගොල්ලෝ බණ එහෙම ටිකක් අහගෙන හිටියොත් ඔයගොල්ලෝ හැම වෙලාවෙම මේකට උත්සාහ කරයි. හැම වෙලාවකම මේ වැඩේ කරන්න උත්සාහ කරයි. ඒ වගේම පින්වත්නි තමන්ගේ අභ්‍යන්තර ඕගොල්ලෝ දැන් ඉන්න මට්ටමේම විදර්ශනා කරන්න හැදුවොත් ඕගොල්ලන්ගේ හිත කනස්සල්ලටයිපත් වෙන්නේ. ඕගොල්ලෝ මේ මට්ටමේම ඔයාලා ඔය ඉන්න මට්ටමේ ඇතුළේම ඕගොල්ලෝ කරන්න හදන වැඩේ හොඳයි. ඒගොල්ලෝ මොකද්ද කරන්න හදන්නේ? මට වෙනම විදර්ශනාවට වෙනම පරිච්ඡේදයක් හදන්න බෑ. මම මේ වැඩ කරන අතරේම වැඩම අරමුණු කරගෙන මම විදර්ශනාව පුහුණු කරනවා කෙලෙස් ඇති නොවන සීමාවක් ඇතුලේ ගනුදෙනු කරනවා කියලා හිතපු එකම හොඳයි. හිතපු එක හොඳ වුණාට ඒ හොඳකම ඇතුලේ ඕගොල්ලන් පත් වෙන්නේ පින්වත්නි කනස්සල්ලට. ඒ කරන්න බෑනේ. උත්සාහ කරනවා කරගන්න බෑ. ආය උත්සාහ කරනවා කරගන්න බෑ. එතකොට කෙලෙස් සහිත සත්වයා කාමයන් ඔස්සේ මුසපත් වෙලා එයා ඉන්න හදන ගතියවත් ඕගොල්ලන්ට එන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ කනස්සල්ලටපත් වුණ බලන්නකෝ අර කෙලෙස් ගලන මිනිහෙක් හොඳට ඉන්නවා මට බෑනේ එහෙම ඉන්න. දැන් බලන්න මම මේ ධර්මයක් අහලා දැන් මට ඒක කරගන්නත් බෑනේ කියලා ඔයගොල්ලෝ අඬා හිටියත් හැබැයි ඒ අඬා ඉන්න එක හොඳයි. අර කෙලෙස් සහිත මිනිහෙක් කෙලෙස් සහිත මිනිහෙක් උද්දාමයටපත් වෙලා මාන්නයටපත් වෙලා දැන් ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න උත්සාහ කරනකොට එදිනෙදා වැඩ ටික කරගෙන යනකොට පින්වත්නි ඒ කාර්යයන්ම අරමුණු කරගෙන විදර්ශනා පුහුණු කරගෙන කෙලෙස් නිරුද්ධ කරන්න ඕනය මම මේ යථාර්ථයට එකතු වෙන්න ඕනය කියන ගතියට ඕගොල්ලෝ එන්න හදනකොට ඕගොල්ලොන්ගේ හිත කනස්සලු වෙනවා. ඒතර ඕගොල්ලොන්ගේ හිත කනස්සලු වෙනවා. ඒ කනස්සල්ල හැබැයි ඕක කරන්නේ නැති මිනිහෙකුට නෑ. විදර්ශනාවක් ගැන දන්නේ නැති, එදිනෙදා කාර්යයන් අතර අරමුණු වල කතාව දන්නේ නැති, සිහිය පිහිටවන්න ඕන මානසිකාරයේ පවත්වන ඔය මොකක්වත් දන්නේ නැති. ඊට පස්සේ මේ වැඩ කරන අතරේම විදර්ශනා ඥානෙ උපදවා ගත්තා නම් හොඳයි. එහෙම උපදව ගන්න ඕන කියලා හිතන්නේ නැති මිනිහෙකුට තියෙන ආස්වාදය දැන් ඕගොල්ලන්ට නැහැ. දැන් ඕගොල්ලෝ සමහර හිතේ අපරාධ මේ බනහපු එක නිසා මට වෙච්ච අත්දැකීම ඇතුලේ මට දැන් මේ බනහගෙන හිටපු නිසාම මට දැන් බලන්නකො මගේ හිත කනස්සලු වෙලානේ තියෙන්නේ කියලා ඕගොල්ලන්ට හිතේ. ඒ කනස්සල්ල හොඳයි. අර මිනිස්යාගේ කනස්සලු නොවීමේ ස්වභාවයට වඩා.
ඇයි ඒක හොඳ? ඒ කියන්නේ ඕගොල්ලන්ට හොඳ වෙන්නේ ඕගොල්ලෝ මේ වෙලාවේ කනස්සල්ලෙන් හිටියට මට මාර්ගයට එකතු වෙන එක අමාරුයි නේද කියලා ඒ මාර්ගයට එකතු වෙන්න බැරුව අරමුණේම මුලා වෙලා අරමුණු මතම කෙලෙස් හැදෙන මට්ටමක් ඇතුලේ කෙලෙස් හදාගන්න නැතුව ඉන්න හදනවා කෙලෙස් ගලනවා. ඒ ගලන එක ඇතුලේ ඕගොල්ලෝ මතුවෙච්ච අර්බුදය තියෙන. ඒ අර්බුදය පින්වත්නි හොඳයි කෙලෙස් ගලනවට වඩා. ඇයි? අරයා කෙලෙස් වලින් සිහි නැති වෙලාම ඉන්නේ. දැන් ඕගොල්ලන්ට කෙලෙස් වලින් සිහි නැති වෙලා නැහැ තාම. අන්න ඒක හොඳයි. සිහි නැතිවීම බරපතලයිනේ. සිහිය තියාගෙන කෑ ගගහ ඉන්නවට වඩා සිහිය තියාගෙන කෑ ගගහ වේදනාවෙන් ඉන්න එකේ අවදානම නැහැ. සම්පූර්ණ සිහියක් නැහැ. කලන්තේ හැදිලා ඇතුලේ අධික අපිට තේරෙන්නේ නැහැ අභ්‍යන්තරික රුධිර වහනයක් වෙලාද මොකද්ද කොතනද වේදනාව කියලා අහගන්නවත් බෑ මිනිහගේ. එච්චරට අමාරුයි. කෑ ගගහ ඉන්න එක හොඳයි ඊට වඩා. ඇයි? කෑ ගගහ ඉන්නකොට කොතනද රිදෙන්නේ කියලා ඇහුවම මෙන්න මෙතන රිදෙනවා කියලා හරි කියන්නේ මිනිහා දන්නවා. එතන දැන් අවදානම තියෙන්නේ අර කෙලෙස් වලින් සිහි මුර්ජා වෙච්ච එක භයානකයි. ඒ කෙලෙස් වලින් සිහි නැති වෙච්ච එක අවදානම. ආස්වාදයෙන් මුසපත් වෙලා යා මෙහෙම එකක් දන්නෙත් නැහැ, ධර්මයක් දන්නෙත් නැහැ, විදර්ශනාවක් ගැන දන්නෙත් නැහැ, ප්‍රඥාවක් ගැන දන්නෙත් නැහැ, ලෝකෝත්තර විමර්ශනයක් ගැන දන්නෙත් නැහැ. අරමුණේ මුලා වෙලා ඉන්න බව දන්නෙත් නැහැ. මොකක්වත් දන්නේ නැතුව එයා මේ පංචකාම ආස්වාදයෙන් මුසපත් වෙච්ච ජීවිතයක් තියෙනවා. ඒ මුසපත් වෙච්ච ජීවිතය ඇතුලේ ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මට මේ තියෙන කනස්සල්ල මේ මිනිස්සයාට නැහැ නේ. මෙයා හොඳට කාලා බීලා ඉන්නවනේ. බලානේ අද්දි මෙයා මටත් වඩා හොඳට ඉන්නවනේ කියලා ඕගොල්ලන්ට හිතෙයි. නමුත් ඕගොල්ලන්ට ඒ එළියේ ඉඳලා බැලුවාම හිතුණට ඒ මිනිස්සයා පින්නත්නේ සිහිය නැතුවමයි ඉන්නේ. ඕගොල්ලන්ට අඬා ඉන්න හරි දැන් සිහිය තියෙනවා. පින්නත්නි දෙන්නෙක් ගත්තොත් සිහිය නැත්තටම නෑනම් ඒ මිනිහා ඉන්න අවදානම කොහොමද? එතකොට වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ එයාට ප්‍රතිකාර කරද්දී ඒ ප්‍රතිකාර ඔරොත්තු දෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එයා දන්නේ අවදානම මොකද්ද කියලා අහගන්න විදියක්වත් නැහැ. ඒ නිසා එයා බොහොම බරපතල තත්වයක ඉන්නේ. හැබැයි සාමාන්‍යයෙන් අර සිහි කල්පනාව තියාගෙන ඉන්න මිනිහෙකුට කියන්න පුළුවන් එයා තම සිහි මුර්ජා වෙලා නැහැ. එයාගෙන් ඇහුවොත් එයාට කියන්න පුළුවන් මගේ මේ අත රිදෙනවා කකුල රිදෙනවා මෙන්න මේ විදියටයි රිදෙන්නේ මෙච්චර කාලයක් රිදෙනවා මෙන්න මෙච්චර කාලයක්. එතකොට අර වෛද්‍යවරයාට හරි ඉලක්කයට බෙහෙත් ටික කරන්න පුළුවන්. නැත්තම් අරයට බෙහෙත් කරන්න බෑ. සමහරට එහෙනම් මතක තියාගන්න ඕගොල්ලන්ගේ කනස්සල්ල කියන්නේ හොඳ මට්ටම. කෙලෙස් වලින් අප්‍රසන්න වෙච්ච ලෝකයක් ඇතුලේ ඕගොල්ලන්ගේ කනස්සල්ල කියන්නේ හොඳ දෙයක් පින්වත්නි. ඒ හොඳකම ඇතුලේ ඕගොල්ලෝ නැගිටින්න පුළුවන්. ඕගොල්ලෝ කෙලෙස් මතින් තවම අවිද්‍යාව පදනම් කරගෙන සිහි නැති වෙලා නැති වෙච්ච එක ගැන සිහිය තියෙන එක ගැන ඕගොල්ලෝ සතුටු වෙන්න. ඒක හොඳයි. ඊළඟ එදිනෙදා ජීවිතයේ ඇතුලේ පින්වත්නි විදර්ශනාව පුහුණු කරන එක ඕගොල්ලන්ට අමාරු වෙලා මේ හිත කනස්සල්ලට යන්නේ ඕගොල්ලන්ගේ ප්‍රතිපත්තියේ තියෙන අඩුපාඩු ටිකක් නිසා. ඕගොල්ලෝ හොඳ දෙයක් කරන්න හදන්නේ. නමුත් පින්වත්නි ඕගොල්ලෝ හිතන තරම් දියුණුව කරා යන්න බැරුව ඕගොල්ලෝ මන්දගාමී වෙලා තියෙන්නේ. සහ කනස්සල්ලකටත් හිතපත් වෙලා තියෙන්නේ පින්වත්නි. ඕගොල්ලන්ගේ හිත ඇතුලේ පසුතැවීමක් තියෙනවා. ඕගොල්ලන්ට ප්‍රතිපත්තිය ඇතුලේ එක්තරා සම්මාදිට්ඨිකත්වයක් තියෙනවා. ප්‍රතිපත්තිය සිදුරු සහිතයි. ඒකයි ඕගොල්ලන්ට හැම වෙලා තියෙන්නේ. පින්වත්නි අපේ ඉලක්කය තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥාවකට එකතු වෙන. සියලුම ලෝකේ ගැන අනබිරතියක් හදාගන්න එක. දැන් සියලුම ලෝකේ අනබිරතියක් හදාගන්න කියලා ඕගොල්ලෝ හිතුවට සබ්බ ලෝකේ අනබිරත සංඥාව එහෙම එකපාර උපදින්නේ නැහැ. සියලුම දේවල් ගැන, ඒ කියන්නේ වැඩ කරද්දි හැම වෙලාවකම පවතින අනබිරතියක් අපිට ඕන. අපි මේ වැඩ කරද්දි, ගෙදර වැඩ කරද්දි, කුස්සියේ අරෝමේව වැඩ කරද්දි, ඔෆිස් එකේ වැඩ කරද්දි හැම වෙලාවකම පවතින අනබිරතියකටයි අපිට එකතු වෙන්න ඕන. නමුත් අපි එහෙම එකතු වෙන්න හදනවා. ඉතින් ඒ අයිටි ගමන් අනබිරතියකින් කල්පනා කරන්න පුළුවන්. නමුත් භවනිත්‍ය තමයි මතුවෙලා එන්නේ. හැම වෙලාවකම භවනිත්‍ය මතුවෙලා එනවා. අනබිරතිය තමයි අතුරුදහන් වෙන්නේ. ආයෙත් ඔයගොල්ලෝ අනබිරතියකට එකතු වෙන්න හදනවා. භවනිත්‍ය මතුවෙලා එනවා. අනබිරතිය යට යනවා. ආයෙත් ආදනවට වඩා ඉතින් ඉන්නත් පුළුවන් පොඩි වෙලාවක්. නමුත් ඉතින් අනබිරතිය නෙමෙයි තියෙන්නේ. භවනිත්‍යම ආයෙ මතුවෙලා ඉන්නවා. ඇයි? ස්වභාවිකව හිත පිළිගන්න කැමති භවනිත්‍ය. ඒ ස්වභාවිකව භවනිත්‍ය පිළිගන්න කැමති හිතකට අස්වාභාවික දෙයක් ඕගොල්ලෝ කරන්න හදනවා.
අස්වාභාවික දේ තමයි අනාභිරතිය. එතන විදර්ශනාවේ ඉලක්කය තමයි අනාභිරතියකට එකතු වෙන එක. එතකොට අනාභිරතියකට එකතු වෙන්න හදනවා. හැබැයි අනාභිරතියට එකතු වෙන්න හැදුවට ඕගොල්ලෝගේ හිත ස්වභාවිකව අවිද්‍යාවෙන් පරිහරණය කරපු ගතියක් තියෙන නිසා භවනෙත්‍ය තමයි හිතට සාධාරණ. ඉතින් අර සාධාරණ දේනේ මතුවෙලා ඉන්නේ. ජම්මිට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ. පුරුද්ද එනවා උඩට. පුරුද්ද එනකොට අනේ මම මේ කරන එක බෑනේ මට කරන්න කියලා ඔයගොල්ලන්ගේ හිත තුල කනස්සල්ලක් එනවා. ඉතින් මේ කනස්සල්ල එන එක හොඳයි. ඔයගොල්ලන්ට ඒක හොඳ නෑ වගේ හිතේවි. නමුත් ඒ කනස්සල්ල තියෙන ඔබ අමාරු වැටෙන්නේ නෑ. මැරුණත් අමාරු වැටෙන්නේ නෑ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට කනස්සල්ලක් ඇති වෙනකොට සතුටු වෙන්න. ඒ කියන්නේ මට මේ තියෙන හැකියාව ලෝකයට නෑ කියලා සතුටු වෙන්න. එහෙනම් මේ බුද්ධ ශාසනය ඇතුලේ මාර්ගයට සමවදින්න බැරි වෙනකොට බැරි වෙලා ඔයගොල්ලන් කනස්සල්ලක් ඇති වෙන එක ගැන සතුටු වෙන්න ඕන ඔයගොල්ලෝ. ඒ කනස්සල්ල ගැන. මට තියෙන කනස්සල්ල මෙයාට නෑ නේ කියලා සතුටු වෙන්න. එහෙනම් ධර්ම මාර්ගය ඇතුලේ ඇති වෙන කනස්සල්ල හොඳයි. සංසාර මාර්ගයේ ලාමක ආස්වාදයට වඩා. මොකද්ද? සසර මගදී ආස්වාදයේ මුසපත් වල ඇති වෙන ලාමක ආස්වාදයට වඩා නිවන් මාර්ගයේ කෙරෙහි ඇතිවෙච්ච කනස්සල්ල ශ්‍රේෂ්ඨයි. ඕගොල්ලන්ගේ කනස්සල්ල ගැන ඕගොල්ලෝ සතුටු වෙන්න හිත කනස්සල්ල වෙනකොට. ආයි හිත ප්‍රතිවේක්ෂණ කර කර බල බල ඕගොල්ලෝ සතුටු වෙන්න. ඔය විදියට ඕගොල්ලන් බැලුවොත් ඕගොල්ලෝ කනස්සල්ල දුරු වෙනවා. ඔය විදියට ඔය වාක්‍ය ඇතුලේ ඕගොල්ලන්ට ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ කොහොමද අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා වටිනවා මහණෙනි ප්‍රඥාවෙන් විමසන ශ්‍රාවකයෙක්ගේ එක රාත්‍රියක් කියලා තියෙනවා. කෙලෙස් සහිත සමාජයක් ඇතුලේ කෙලෙසුන්ම අභිනන්දනය කර කර කෙලෙස් වලටම අර්ථයේ දිදී කෙලෙස් වලටම වටිනාකම යන ගමන් පින්වත් මහණෙනි කෙලෙස් වලටම වටිනාකම යන තැනක අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා වටිනවා මහණෙනි අනබිරතියකට එකතු වුණු එක්තරා රාත්‍රියක්. ඕක එක විදිහට කියනවා. අධර්මයෙන් අවුරුදු 100 ඒක ඕකම තමයි කියන්නේ ඔය. අධර්මයෙන් වසර 100ක් ජීවත් වුණාට වඩා වටිනවා ධාර්මික මරණය කියලා තියෙන එක තැනක. අධාර්මිකව වසර 100ක ජීවිතයට වඩා වටිනවා කියනවා ධාර්මික එක් දිනයක මරණය. ඒක ශ්‍රේෂ්ඨයි. එහෙනම් ඕගොල්ලන්ගේ කනස්සල්ල කියන එක හොඳ එකක්. අප්පුඩි ගහලා hina වෙන්න මගේ කනවට කනස්සල්ලක් තියෙනවා කියලා. බලන්න බුද්ධ ශ්‍රාවකෙක් කීතන්නේ අමුතු විදියට. කනස්සල්ලට hina වෙන જાතියක් තමයි සැබෑ ශ්‍රාවකයා. හැබැයි ධර්ම මාර්ගය ඇතුලේ. කෙලෙසුන්ගේ කනස්සලු වීම, කෙලෙසුන්ගේ පසුතැවීම, කෙලෙස් සමග වාසය කරන්න වෙච්ච එක ගැන ඕගොල්ලන්ට ඇති වෙන පසුතැවීම කියන්නේ ප්‍රඥා ගෝචර ශ්‍රාවකයෙකුට විස්මය ජනක වන අවස්ථාවක්. විස්මය දනවන මොහොතක් ඒක. එතකොට එහෙනම් ඕගොල්ලෝ හැකියාවක් තියෙන කෙනෙක් කියලා කනස්සල්ල ඇතුලේ තේරුම් ගන්න කනස්සල්ල අඩු වෙලා යයි ඈ. දැන් ගොඩක් අය කියනවනේ මේ කනස්සල්ල මගහැර ගන්නේ කොහොමද? විදර්ශනාවේ කරලා මගහැර ගන්න ලොකු දෙයක් ඕනේ නැහැ. අර ධර්ම පාඨයක් විතරයි හිතන්න ඕන. මොකද්ද? කෙලෙස් සහිත ලෝකයේ ඇතුලේ උද්දාමයට පත් වෙලා වසර 100ක් ජීවත් වෙනවට වඩා වටිනවා නිවන් මාර්ගයේ උදසා ඇතිවෙන කනස්සලු සහිත සිතකින් එක්තරා රාත්‍රියක් ගෙවන එක ශ්‍රේෂ්ඨයි. මම ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ පැත්තේ කියලා කනස්සල්ල ඇති වෙනකොට ඕගොල්ලෝ දකින්න මම මේ භාග්‍යතුන් වහන්සේගේ පැත්තේ ඉන්න නිසානේ මට කනස්සල්ල කියලා දකින්න ඒ දැක්ම ඇතුලේ බලාගෙන ඉද්දී ඊළඟ සතිය කනස්සල්ල නැහැ. ඔය බැල්ම තිබ්බො. කනස්සල්ල ඇතුලේ කියන්නේ මේ හිතේනේ කනස්සල්ල ඇති වෙන්නේ. ඔය හිත මේ කෙලෙස් පදනම් වෙච්ච ලෝකයේ දිහා බලාගෙන ඔයගලගේ හිත කනස්සල්ලටපත් වෙන එක සතියකින් නෑ. කරලා බලන්නකෝ. ඇයි යාර දකින්නේ කනස්සල්ල කියන්නේ බුදුරජාණන්සේගේ පැත්තේ ඉන්න මට වෙන දෙයක්. ඇයි මේ මොන්න කනස්සල්ල ඇතුලේ හිටියත් මම මැරුණොත් එහෙම මේ කෙලෙස් සහිත කාමයන් වලින් මුසපත් වෙච්ච જાතියක් වගේ මට එහෙම අනාථකමක් නෑ. එක රාත්‍රිය පවා මට වටිනවා මේ කනස්සල්ල. ඔගොල්ලෝ දකින්න කනස්සල්ල දුරු වෙයි. ඔන්න කනස්සල්ල දුරු කරගන්න එක එක්තරා ක්‍රමයක්. දැන් එහෙම වුණාට ඔගොල්ලෝ දක්ෂ වුණාට ඔගොල්ලෝ ප්‍රතිපත්තිය ඇතුලේ ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය සිදුරු සහිතයි. ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය අඩුපාඩු සහිතයි. ප්‍රතිපත්තිය අඩුවක් තියෙනවා. ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය පිරිච්ච එකක් නෙමෙයි අඩුපාඩු සහිත ප්‍රතිපත්තියක් ඔයගොල්ලන්ට තියෙන්නේ.
ඒකයි එදිනෙදා කාර්යවලදී ඕගොල්ලෝ වර්තමාන විදර්ශනා ඥානෙ උපයෝගී කරගන්න හැදුවට බැරි. එහෙනම් මොකක්ද මට මගේ තියෙන ප්‍රතිපත්තියේ සිදුර කියලා දකින්න. ඕගොල්ලන්ගේ ප්‍රතිපත්තියේ සිදුර තමයි පින්වත්නි. දැන් මං ආයෙත් ඕගොල්ලන්ට කියනවා එක දෙයක්. දැන් ඕගොල්ලෝ උත්සාහ කරන්නේ අනබිරතියකට, නමුත් එන්නේ භවනිත්‍ය. උත්සාහය අනබිරතියකට ඉන්නේ භවනිත්‍ය. එතකොට අනබිරතිය හුරු නෑ, භවනිත්‍ය හිතට හුරුයි. කොහොමත් හිත හුරු වෙච්ච දෙයකට තමයි මතු ගොඩ නැගෙන්නේ. ඒක තමයි පුරුද්ද ලොකුයි කියලා අපි කියන්නේ. ජන්මීට වඩා පුරුද්ද ලොකුයි කියලා කියන්නේ. භවනිත්‍ය පුරුදු වෙලා නමුත් ඉතින් උත්සාහ කරනවා අනබිරතියකට, නමුත් භවනිත්‍යම එනවා. පුරුද්දනින් හිතේ හිතේ හැටි. ඒ නිසා මේ හිතේ හැටි තමයි සාංසාරික වශයෙන් හුරු කරපු විදිය ප්‍රබලයි. දැන් බලන්නකො පින්වත්නි, අවුරුදු 5ක් 6ක් හුරු කරන දේ පවා කොච්චර ප්‍රබලයිද? ලොකු කාලයක් නෙමෙයි, අවුරුදු 5ක් 6ක් හුරු කරපු දේ නිසා ඊට කලින් කරපු දේ දුර්වල වෙනවනේ. ඔගොල්ලෝ සමහර අවුරුදු 5ක් 6ක් වුණ සමහර මත් කුඩු වලට එහෙම ඇබ්බැහි වෙච්ච මිනිස්සු අවුරුද්දයි 2යි මාස 6යි 7යි එයාට මොන්න තරම් සාධාරණ දෙයක් පෙන්නුවත් අර මාස 6ක් 7ක් ඇති වෙච්ච පුරුද්ද ප්‍රබලයි. එහෙව් එකේ පින්වත්නි හිත මැදහත් කරගන්න භවනිත්‍ය කියන්නේ සංසාරිකම හුරුව. මාස 10ක 12ක අවුරුද්දක දෙකක උපතේ සිට මරණය දක්වා හුරුව නෙවෙයි, සංසාරික හුරුව භවනිත්‍ය. ඔගොල්ලෝ හිතනවද ඉපදෙමින් මැරෙමින් ආපු අනමරාග්න කාලයක සංසාර හුරුව එක බුද්ධ ශාසනයක ඇතුලේ, බුද්ධ ශාසනයම නම් ඒත් කමන්නේ, මේ ජීවිතේත් අවුරුද්දක් දෙකක් ඇතුළත ජීවිතේ නම් ඒත් කමන්නේ. මෙච්චර කල් ඕගොල්ලෝ මේ කෙලෙස් සහිත ලෝකේ වැඩ කර කර හිටපු જાතියක්. ඕගොල්ලන්ට ධර්මයේ හම්බුනේ, මට ධර්මයේ හම්බුනේ අවුරුදු මේ පොඩි කාලයක්. මේ කාලයේ ඇතුළත සංසාරික හුරුවක් කන පිට හරවන එක ලේසි නෑ. අමහරු වැඩක් ඒක. ඒ නිසා ඕගොල්ලෝ අතිශයින්ම කනස්සල්ලට පත් වෙන එක ගැන කනගාටු විය යුතුම නෑ. දීර්ඝ සංසාරික ගතියක් අවුරුද්දකින් කන පිට හරවන්න, පින්වත්නි මහවැලි ගඟ අනිත් පැත්තට හරවන්න හදනවා වගේ වැඩක් ඔය ඕගොල්ලෝ කරන්න හදන්නේ. මහවැලි ගඟ අනිත් පැත්තට හරවනවා වගේ වැඩක් නොදන්නා කමට කරන්න හදනවා. ඉතින් ඕවා ගැන අදහස් තමයි ජාතක කතාවල එහෙම තියෙන අර එක මේ ලේන් පැටිය වැටුණා මුහුද හිස් කරන්න හදනවා වගේ වැඩක් ඔය ඕගොල්ලෝ කරන්නේ ඔය. එතකොට ඒක කරන්න බැරි දෙයක් ඕගොල්ලෝ කරන්න හදනවා. කරන්න බැරි දෙයක් ඔය කරන්න හදන්නේ. ඒ කරන්න බැරි දේ ඕගොල්ලෝ කරන්න හදනකොට ඒකට අවශ්‍ය, ඒ කියන්නේ ඕගොල්ලෝ මේක තේරෙන්නේ හරියට. ඒක නිසා ඒකට අවශ්‍ය හරිම ක්‍රමය අපිට බුදුරජාණන් වහන්සේ ගිනල්ලා මතු කරලා පෙන්නනවා. සාංශාරික සත්‍යයේ කරන්න හදන්නේ අර ලේනෙක් මහ මුහුද හිස් කරන්න හදනවා, ලේන් පැටිය මුහුදට වැටුණාම වගේ වැඩක් කරන්නේ. බුද්ධ ශාසනය දැන් ගඟට වැටුණාම සතෙක් ඒ ගඟ හිස් කරන්න බෑනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට පහලට වතුර ගලන එක නවත්තන විදිහේ අයෝමය ශිල්පයක් කියලා දුන්නා. වතුර හිස් කරන එක මෝඩ වැඩක්. වතුර පහලට ගලන එක සම්පූර්ණයෙන් නවත්තන විදිහේ රටාවක් කියලා දුන්න එක අයෝමය ශිල්පයක්. ඒ ශිල්පය ඕගොල්ලොන්ට එකතු වෙන්න ඕන කියලා හිතුණත් ඒක හරියට අහුවෙලා නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ප්‍රතිපත්තිය අවුල් සහගතයි. අවුල් නෑ, සිදුරු සහිතයි. අවුල් කියන්න බෑ ඒකට. සිදුරු සහිතයි. එහෙනම් මේ ප්‍රතිපත්තිය ඕගොල්ලන්ට එදිනෙදා කාර්යයන් කරනකොට පින්වත්නි මේ අරමුණු කරගන්න ලෝකයේ ඇතුලේ විදර්ශනාව පුහුණු කරන්න උත්සාහ කරත් කෙලෙසුන්ම ගලලා විදර්ශනා සිත සම්පූර්ණයෙන් මැඩපවත්වනවා. තමන් කරන නොයෙක් වැඩ අතර ගෙදරදී බිරිඳක් වැඩ කරනකොට, ස්වාමියා වැඩ කරද්දී, ඔෆිස් එකේ වැඩ කරද්දී මේ අරුබුද එනවා. ඉතින් ඒක කරන්න බෑ. ඒක ඇතුලේ කනස්සල්ලක්, පීඩාවක්, විඩාවක්, පසුතැවිල්ලක් තියෙන්නේ. ඉතින් එහෙම පසුතැවිල්ලක් තියෙන්නේ ඇයි කියලා අහනකොට ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය සිදුරු සහිත නම් සිදුර පෙන්වන්න එපාය. සිදුර තමයි පින්වත්නි සම්මා සමාධියෙන් උපකාරය ගත්තේ නැති එක. ඔන්න ඕකයි ඔයගොල්ලන්ට උනේ. එදිනෙදා ජීවිතයේ ඇතුලේ ඕගොල්ලන්ට මේක එකපාර කරන්න බෑ.
භව නිට්ටියට හුරු වෙච්ච හිතක් තියෙන්නේ භව නිරෝධයට හුරු වෙච්ච හිතක් නෙමෙයි අනබිරතියකට හුරු වෙච්ච හිතක් නෙමෙයි තියෙන්නේ. ඒ සිත ඇතුලේ එදිනෙදා ලෝකයේ තුල ඕගොල්ලන් වැඩ කළාට බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්සරහින් තියාගෙන ඕගොල්ලෝ හිතන තරම් දියුණුව කරා යන්න බැරි වුණේ සම්මා සමාධියෙන් උදව්ව ගන්න බැරි වෙච්ච නිසා. පින්වත්නි කෙලස් මතුවන ස්වභාවයට එකපාරම අපිට අභියෝග කරන්න බෑ. කෙලස් මතුවන ස්වභාවය කෙලස් මතුවන මූලයටම ගිහින් අභියෝග කරන්න බෑ. දැන් පින්වත්නි මුදුන් මුල කපන්න නම් වටේ තියෙන මුල් ටික කපාගෙන හාරගෙන යන්න වෙනවා. එක මම මේ ගහේ පොළොවෙන් මේ ගසට අදින සාරේ නම් අයින් කරලා දානවා කියලා එක පාරටම යාට මුදුන් මුල කපන්න බෑ. මුදුන් මුල අහුවෙන්නේ නැහැ. මුදුන් මුල එහෙනම් මුදුන් මුල ඕගොල්ලෝ හදන්නේ ගහක් දුර්වල කරන්න කියලා හිතාගෙන මුදුන් මුල කපලා දාන්න කියලා හිතාගෙන එක පාරටම පිහියක් අරගෙන මුදුන් මුල හොයනවා වගේ වැඩක් උඩ මුදුන් මුල අහුවෙන්නේ නැහැ. මුදුන් මුල හොයනවා වගේ වැඩක් ඒ කියන්නේ මුදුන් මුල හොයාගන්නම බෑ. ඕගොල්ලෝ කරන්න ඕන වටේ තියෙන මුල් ටික කපාගෙන හාරගෙන පරිස්සමින් යන්න ඕන. එහෙම යනවා නම් ඕගොල්ලෝ මුදුන් මුල ගැන ඥානයකුත් තියෙන්න ඕන. දැන් ඕගොල්ලෝ මුදුන් මුල ගැන ඥානයක් තියෙනවා. නමුත් දැන් ඕගොල්ලෝ උඩ ඉඳලා මුදුන් මුල කපන්න හදනවා වගේ වැඩක් ඔය කරගෙන යන්නේ. වටේ තියෙන මුල් ටික දුර්වල කරගෙන හාරගෙන යන්න පින්වත්නි ඉස්සල්ලාම. ඒක කරන්නේ සම්මා සමාධියෙන්. එහෙනම් ඕගොල්ලෝ එදිනෙදා ජීවිතයේ ඇතුලේ කනස්සල්ලටපත් නොවීම පිණිස යටත් පිරිසින් දවසට විනාඩි 25ක්වත් සමාධිය වඩන්න ඉස්සල්ලා. විනාඩි 25ක්වත් උදෙන්ම නැගිටලා යටත් පිරිසෙන් විනාඩි 25ක්වත් ඊට වඩා අඩුවෙන් නෙමෙයි විනාඩි 25ක්වත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සම්මා සමාධිය වඩන්න. සම්මා සමාධිය වඩනකොට පින්වත්නි අර වෙනදා තරම් අභ්‍යන්තරිකව කෙලස් මතුවලා එන ගතිය දුර්වල වෙයි. එතන කෙලස් වෙනදා තරම් වේගෙන් කෙලස් මතුවලා එන ගමන් ඕගොල්ලෝ කෙලස් මූලය කපන්න හැදුවට ඒක කරන්න බෑ. මොකද කෙලස් මතුවෙන ස්වභාවය ඕගොල්ලෝ දුර්වල කරලා නැහැ. කෙලස් මතුවන ස්වභාවය දුර්වල කරන්න ඉස්සෙල්ලා. කෙලස් අයින් කරන එක තමයි විදර්ශනාවේ ප්‍රධාන ධාරාවේ කතාව. නමුත් කෙලස් සම්පූර්ණයෙන් ගලවලා දාලා අනුසය මට්ටමෙම උදුරලා දාන්න බෑ පින්වත්නි. මතුවන කෙලස් ටික දුර්වල කරන්න නැත්තම්. ඒ මතුවන කෙලස් දුර්වල කරන්න. ඒ දුර්වල කරන එක තමයි සම්මා සමාධියෙන් කරන්නේ. හිත වඩන එකෙන් කරන්නේ. ඕගොල්ලන්ගේ හිත වැඩිලා නැහැ. ඒක තමයි මේ තියෙන ප්‍රශ්නේ. වැඩිලා නැති හිතක් ඇතුලේ විදර්ශනාවට ඔයගොල්ලෝ උත්සාහ කරාට පින්වත්නි ඒක තරම්ම සාර්ථක වැඩ ඒක හොඳ දෙයක්. ඒක කෙලෙස් සහිත සත්‍යයගේ තියෙන අවදානම සහ අමාරු වැටෙන මට්ටමේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි සම්මා සමාධියෙන් උදව්ව ගන්න ඕන. එතකොට සම්මා සමාධියෙන් උදව්ව ගන්නේ නැත්තම් ඕගොල්ලෝ මේක මෙහිම අනබිරතිය කියලා එකක් තියෙනවා කියලා දැනගත්තට වැඩක් නැහැ. ඒ ඥාණිය තියෙන්න ඕන. දැන් මුදුන් මුල ගැන දැනුම තියෙන්න ඕන. කොහොමද? මේ වෙලාවේ වර්තමානයේ තුල ගොඩනැගෙන අර්බුදය තමයි භවය සකස් වෙන කම. ඒක හැම වෙලාවකම සකස් වෙන එකක්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ විදර්ශනාත්මක ඥානෙ හැම වෙලාවෙම තියාගන්න කියලා. ඒකට ඉරියව්වකුත් නැහැ. ඔගොල්ලෝ දැන් ඒකට කැමති. ඒක කරන්නත් හදනවා. නමුත් ඒ කැමැත්ත එන්නේ නැහැ ප්‍රතිපත්තිය තුල අසම්පූර්ණකම් තියෙනකොට. දැන් තව විදිහකින් කියන්නම්කෝ. මේ වෙලාවේ ප්‍රබලව අපි හුරු වෙලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයට. අයෝනිසෝ මනසිකාරයේ ඇතුලේ තල්ලුව ලැබෙන්නේ අවිද්‍යාවට. ඒක තමයි අපේ හුරුව. අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යා සහගතකමයි තමයි අපේ හුරුව. මේක තමයි අපිට හුරු වෙච්ච ක්‍රමේ. නමුත් අපි දැන් දන්නවා මේ හුරුව නම් සසර හදනවා, අනාගත ජරා මරණ දුක හදනවා. එහෙනම් මේ හුරුව අපිට හරියන්නේ නැහැ. එහෙනම් අපිට ඒකේ අනිත් පැත්තට එන්න ඕන. මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාවයි කියන දෙකට එන්න ඕන. අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි දෙක බිඳින්න ඕන. ඒක තමයි හුරුව. එහෙනම් අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි දෙක බිඳින්න ඕන. ඇයි අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි දෙක බිඳින්න ඕන? අයෝනිසෝ මනසිකාරයේ තිබ්බහම අරමුණේ මුලා වෙනවා. අරමුණේ මුලා වුණාට පස්සේ අරමුණු ටික හම්බ වෙනකොට
පින්වත්නි අරමුණ මුණ ගැහෙන තැනම පින්වත්නි අභ්‍යන්තර ප්‍රපංචකරණය ගොඩ නැගෙනවා. මම මගේ ආත්මය කියන ගතිය හැදෙනවා. ඉතින් මගේ ආත්මය කියන ගතිය හැම වෙලාවකම එළිය රූපේට බාහලනවා. එතකොට මගේ දරුවා උපදිනවා මගේ මනස තුල. මගේ ගෙදර උපදිනවා, මගේ රැකියාව උපදිනවා, මගේ වෘත්තිය උපදිනවා. ඔක්කොම මානසික ගතියක්. ඕගොල්ලන්ට ඔය වෘත්තිය වටිනාකම් තිබ්බට ඒක මේ සමාජයේ ඒ වෘත්තිය වටිනාකම නැහැ. වෘත්තිය වටිනාකම කියලා කියන්නේ ආයතනික ව්‍යුහය සහ සමාජයේ ඕගොල්ලන්ට මේ ප්‍රායෝගික වැඩ කරද්දී උපකාරාර්ථයෙන් ගොඩනැගෙන දෙයක් මිසක් ඕගොල්ලන්ට මාන්නයට උපකාර වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේක තේරුම් ඒක ස්වභාවික නෑ. ඒක අස්වාභාවිකයි. ස්වභාවික නම් ඕගොල්ලන්ගේ වෘත්තිය වටිනාකම මුළු මහත් සමාජෙම දැනගන්න එපායි. කවුරුත් දන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ මානසිකව හදාගත්ත දෙයක් සහ ඒක ආයතනයේට සාධාරණ දෙයක්. ඒක මහා සමාජයට අයිති දෙයක් නෙමෙයි. ඒක පරමාර්ථයක් නෙමෙයි. පරමාර්ථයක් නම් ඕගොල්ලන්ගේ වෘත්තීය වටිනාකම ලෝකේටම පේන්න ඕනේ. එහෙම පේන්නේ නැහැ නේ කාටවත්. ඒක ලෝකෙටම සාධාරණ නැහැ. ඒක ඔබ මානසිකව ගොඩනගාගත්ත ගතියක් සහ ඒක ආයතනික ව්‍යුහය ඇතුලේ කතාවක් වෙන මිසක් ඒක එළියට සාධාරණ නැහැ. පරම ඇත්තක් නම් ඔබ දකින්නකොටම වෘත්තීය වටිනාකම මටත් දැනෙන්න ඕනේ. කාටවත් එහෙම දැනෙන්නේ නැහැ. මානසික ගතියක් තමයි මේ නඩත්තු කරන්නේ අපි හැමදාම නඩත්තු කරන්නේ මානසික ගතියක්. මේ මානසික ගතිය හැදුවේ කවුද? අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි. අවිද්‍යාවයි අයෝනිසෝ මනසිකාරයයි තියෙනකොට පින්වත්නි, එතකොට අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි තියෙන්නේ කුමක් ඇසුරු කරගෙනද? අරමුණු ඇසුරු කරගෙනයි. අරමුණ ඇසුරු කරනකොට අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි ප්‍රබල නම් ආරම්මණයේ විසින් පින්වත්නි ලෝකේ උපද්දවනවා. මොකද්ද වෙන්නේ? අරමුණ මුණ ගැහෙනකොට අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි ප්‍රබල නම් ඕගොල්ලන්ගේ මානසික ගතියක් විදියට ලෝකේ උපද්දවල දෙනවා. එතකොට ලෝකේ ඉපදුනේ අරමුණ මුණ ගැහෙනකොට ඕගොල්ලන්ගේ ඇතුලේ අවිද්‍යාවයි අයෝනිසෝ මනසිකාරයයි බහුල වෙච්ච නිසා. ඒ උපදිච්ච ලෝකය, ඒ මානසික ගතිය ඕගොල්ලෝ ඊට පස්සේ කරන්නේ එළිය රූපේට බාහලනවා. එළිය අරමුණට ආයෙත් බාහලලා බලනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම වලට බාහල බලනකොට පින්වත්නි බාහිර ලෝකය අර මානසික ගතිය එළිය ලෝකයට බාහලන්න පුරුවන් වෙනකොට ඕගොල්ලන්ට අර මානසික ගතිය යථාර්ථයක් විදියටම පේනවා. අම්මා ඉන්නවා කියලාම හිතෙනවා. දරුවා ඉන්නවා කියලාම හිතෙනවා. ඉන්නවා කියලා හිතුනහම ඉතින් ඊට පස්සේ වැඩ කරන්න වෙනවා. මානසික ගතිය එළිය ලෝකයට බාහලනකොට ඒ මානසික ගතිය එළිය ලෝකයට බාහලන්න පුළුවන් මට්ටමේදී විතරයි පින්වත්නි මගේ දරුවා උපදින්නේ. ඕක තමයි වෙන්නේ. එතකොට මගේ දරුවා, මගේ ගෙදර, මගේ ඉඩම, මගේ කුඹුර කියලා ඉපදුනාට පස්සේ මගේ නම් ඒව අනාගතයටත් පවතින්න ඕන කියලා ඔයගොල්ලෝ ඒව පරිස්සම් කරන්න, නඩත්තු කරන්න, රකින්න වැඩ කරනවා. නමුත් පින්වත්නි අනාත්ම රූපේ පැත්තට තමයි ආත්මීය අවිද්‍යාවත් අයෝනිසෝ මනසිකාරයත් පදනම් කරගත්ත මානසික ගතිය බෑහැලුවේ. බස්සලා බැලුවේ. ඒ විදියට බාහලනකොට පින්වත්නි අනාත්ම රූපේ ආත්ම වශයෙන් වැටුණා. ඔය වැටහීම තියෙන තාකල් ඕගොල්ලන්ට දුක එන එක නවතින්නේ නැහැ. ඇයි? ඕගොල්ලන්ට තියෙන ස්වභාවික චින්තනයක් නෙමෙයි අස්වාභාවික චින්තනයක්. ස්වභාවික නම් අනාත්මයි. නමුත් දැන් අර මානසික ගතිය එළිය රූපේ පැත්තට දානකොට ඕගොල්ලන්ට අනාත්ම රූපේ ආත්ම වශයෙන් තමයි දැන් ආයේ ඉන්නේ. අරමුණු ටික මුණ ගැහෙන්නේ ආත්ම වශයෙන්. ඔය මුණ ගැහෙන්නේ පින්වත්නි ඕගොල්ලන්ගේ අවිද්‍යාවයි අයෝනිසෝ මනසිකාරයයි බහුල වෙච්ච නිසා. ඔය අවිද්‍යාවයි අයෝනිසෝ මනසිකාරයයි පදනම් කරගෙන බලපු හුරුව තියද්දී ඒ හුරුව සාංසාරිකවම ගෙනල්ලා ඒ හුරුව තියද්දී නෑ මං අවිද්‍යාව දුරු කරන්න ඕන, විද්‍යාව උපදවා ගන්න ඕන, යෝනිසෝ මනසිකාරය තියා ගන්න ඕන කියලා ඕගොල්ලෝ මේ ධර්මය අඳුනාගෙන ඇති වෙච්ච උනන්දු ඇතුලේ ලැබෙන ප්‍රතිඵලේ නම් අතිශයින්ම සාර්ථක නෑ. ඒක තමයි ඕගොල්ලන්ට දැන් වෙලා තියෙන්නේ. වර්තමානයේ මුහුණ දෙන්නේ. උවමනාව තියෙනවා. ඒ උවමනාවට ඕගොල්ලෝ අපි සාදු කියන්න ඕන. ලෝකයට එන්නේ නැති උවමනාවක් ඕගොල්ලන්ට මේ තියෙන්නේ. මේ ප්‍රඥා නාලිකාව බලන අයට තියෙන උවමනාව ලෝකයේ අයට නෑ. ඒක ගැන අඬ හරි කමක් නෑ. ඔයගොල්ලෝ සතුටු වෙන්න. ඔයගොල්ලෝ අඬ ඉන්න මට්ටම ඇතුලේ පින්නත්නි ළඟදී ඔයගොල්ලන්ට කඳුළු පියදා ගන්න පුළුවන් මට්ටමක් එනවා. කඳුළු පියදා ගන්න පුළුවන් මට්ටමක් එනවා. ඒ මට්ටම පින්නත්නි මේ ලෝකයේ කෙලසුන්ගෙන් hina වෙවි ඉන්න જાතියකට නෑ. ඕගොල්ලෝ සතුටු වෙන්න ඕන. පසුතැවිල්ල ගැන. ඒකයි මම දේශනාවේ මුලදිත් කිව්වේ.
එහෙමනම් දැන් ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි පින්වත්නි මම කිව්වා දැන් සම්මා සමාධියෙන් උදව්ව ගන්න කියලා. සම්මා සමාධියෙන් උදව්ව ගන්නකොට පින්වත්නි අර බලපු කෙලෙස් සහගත අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවයි පදනම් කරගෙන බලපු හුරුව දුර්වල වෙනවා. හුරුව ගෙවිලම ඉවර වෙන්නේ නැහැ. හුරුව දුර්වල වෙනවා. දුර්වල වුණාම ඕගොල්ලන්ට අර විදර්ශනාත්මක පදනමක් ඇතුලේ අරමුණු මුණ ගැහෙනකොට විදර්ශනාවෙන් බලන බැල්ම වෙනදට වඩා හොඳට කරන්න පුළුවන්. වෙනදට වඩා හොඳට කරගන්න පුළුවන් පින්වත්නි. ඒ නිසා ඕගොල්ලන්ට වෙලා තියෙන ස්පර්ශ ආයතන 6ට බැඳුනොත් පින්වත්නි දුක එනවා කියන සංසිද්ධිය ඇතුළේදී ඕගොල්ලෝ විදර්ශනා කරන්න හදනවා. ඒක තමයි ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඊළඟට කියන්න ඕන යෝනිසෝ මනසිකාරී ඉරියව්වකුත් නැහැ. ඉතින් ඉරියව්වක් නැති එකනේ හාඳුරන්නේ අපි දැන් මේ කරන්න කියලා ඕගොල්ලෝ කියයි. යෝනිසෝ මනසිකාරීට ඉරියව්වක් නැහැ පින්වත්නි. ගතේ සිතේ නිසින්නේ තිතේ සුතේ වාසිතේ ඔය හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරී තියාගන්න කියලා කිව්වට ඒක ඕගොල්ලන්ට දැන් කරගන්න බැරි ප්‍රශ්නයක්නේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ඒක කරගන්න බැරි වෙලා තියෙන අර සම්මා සමාධියෙන් උදව්ව ගත්තේ නැති. ඕක අරගෙන බලන්නකෝ. සම්මා සමාධියෙන් උදව්ව අරගෙන බැලුවොත් ඕගොල්ලන්ට තේරෙවි මොන්න තරම් මට මෙතනම නේද වැරදිලා තියෙන්නේ කියලා ඕගොල්ලෝ නිවෙන්න පටන් ගන්නවා. ඒ නිසා එදිනෙදා කාර්යයන් කරනකොට පින්වත්නි ඒවා අරමුණු කරගෙන විදර්ශනාව පුහුණු කිරීම කරන්න ඒක හොඳයි. කෙලෙස් සීමාවක් ඇතුළෙම ඕගොල්ලෝ නවතින්නේ. කෙලෙස් සහිත ලෝකයක් ඇතුළෙම ඕගොල්ලෝ අනාථ වෙන්නේ. සම්පූර්ණයෙන්ම පින්වත්නි ඕගොල්ලන්ගේ අභ්‍යන්තර සිත පසුතැවිල්ලකටම එකතු වෙන්නේ. ඕගොල්ලෝ අර ආර්ය මාර්ගය ඇතුලේ සම්මා සමාධියෙන් උදව් අරගෙන නැති. ඒ නිසා යටත් පිටිසෙන් උදෙන්ම නැගිටලා විනාඩි 25ක්වත් පින්වත්නි මොකක් හරි හිත වැඩිවීමකට අදාළ ක්‍රියාමාර්ගයට එකතු වෙන්න. ඒක තමයි පළවෙනි උපදේශය. ඊළඟට සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන එක එහෙම උපදින්නේ. ඒක උපදින්නේ උදයත්ත ගාමිනී ප්‍රඥාව ස්ථාවර වීමෙන්. එහෙනම් ඕගොල්ලෝ උත්සාහ කරන්න ඕන උදයත්ත ගාමිනී ප්‍රඥාව ස්ථාවර කරගන්න. හැම වෙලාවකම උදය වැය දකින්න හැකියාව හදාගන්න උත්සාහ කරන්න. ඒක දෙවෙනි එක. උදයත්ත ගාමිනී ප්‍රඥාව ස්ථාවර කරගන්න උත්සාහ කරන. ස්ථාවර කරගන්න කලින් උදයත්ත ගාමිනී ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා දකින්න. උදයත්ත ගාමිනී ප්‍රඥාව ස්ථාවර කරගන්න නම් පින්වත්නි ඕගොල්ලන්ට සිද්ධ වෙනවා සම්මා සමාධිය පුහුණු කරන්න. දැන් ඔන්න ආයෙත් කියනවා. මොකද්ද? සම්මා සමාධිය තුලින් ගන්න උපකාරය ඇතුලේ ඕගොල්ලන්ට උදයත්ත ගාමිනී ප්‍රඥාව අවබෝධ කරන්න පුළුවන්. උදයත්ත ගාමිනී ප්‍රඥාව අවබෝධ කරනකොට සබ්බ ලෝකේ අනබිරත සංඥාවකට එකතු වෙන්න පුළුවන්. ඔන්න දැන් ආයෙත් උඩට කියනවා. උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගත වුණාම සමන්නාගත වුණාම මොකද්ද කියලා අඳුනගන්න බණ කියලානේ මේ කියලා දෙන්නේ. එතකොට අඳුන ගන්නවනේ ඔයගොල්ලෝ. උදයත්ත ගාමිනී ප්‍රඥාව මොකද්ද කියලා අවබෝධ කළාම අනබිරතියකට එනවා. ඒ අනබිරතිය හැම වෙලාවකම පවතිනවා. එතකොට පින්වත්නි ඔයගොල්ලෝ වැඩ කරද්දී ගතේ සිතේ යනකොට එනකොට කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට වැසිකිලි කැසිකිලි කරද්දී පවා ඕගොල්ලන්ට පින්වත්නි කෙලෙස් සහගත මතකයකට යන්නේ නැතුව උදය වැයම පේන්න පටන් ගන්නවා. ඇති වෙන නැති වෙන නාම රූප ගතයි සිතයි දැනි පවතිනවට වඩා මොකක්වත් ලෝකේ නෑ නේද කියලා උපදිනකොට ඔන්න ඕගොල්ලන්ගේ සියලු ලෝකයේ පිළිබඳ අනබිරතියක් එනවා. ඇලීමක්, ගැටීමක්, මුලාවීමක්, තණ්හා කිරීමක් මොකක්වත් නැති අත්දැකීමට ඕගොල්ලෝ එකතු වෙනවා. ඒ එකතු වුණාට පස්සේ පින්වත්නි අතිශයින්ම ස්වභාවිකයි ඔබ. ඒ ස්වභාවිකත්වයේ ඇතුලේ දැම්මරුණත් ඕගොල්ලෝ බය වෙන්න එපා. අනේ අපිට දන් දෙන්න බැරුණා, කටින පිංකම් කරන්න බැරුණා, අරව මේව කරන්න බැරුණා කියලා ඕගොල්ලෝ කනස්සල්ලටපත් වෙනවා. කටින පිංකම් කරන මිනිස්සු සතර පහයට වුණත් ඕගොල්ලෝ නම් වැටෙන්නේ නැහැ. එච්චර ඕගොල්ලෝ පරිස්සම්. ඒ පරිස්සම පින්වත්නි ඕගොල්ලෝ මොන්න විඩාව තිබ්බත් හදාගන්න ඒක අතාරින්න එපා. ඕන ආයෙත් අහගන්න. උදයත්ත ගාමිනී ප්‍රඥාව ඇතුලේ තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥාවට එන්නේ. හැබැයි උදයත්ත ගාමිනී ප්‍රඥාව මොකක්ද කියලා අඳුනා ගැනීමෙන් නෙමෙයි අවබෝධ කිරීමෙන්. ආයතනයන්ගේ අවබෝධයෙන් එන්න ඕන. ඒ ආයතනයන්ගේ උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න බැරි ඇයි? අවබෝධයේ එන්නේ නැත්තේ පින්වත්නි සම්මා සමාධියෙන් උදව් අරගෙන නැහැ. සම්මා සමාධියෙන් විතර නෙමෙයි ලක්ෂණ තුනකින් ගන්න උන උදව් සම්මා සමාධිය, සම්මා සතිය, සම්මා වායාමය. ඔන්න ඔය තුنين උදව්ව ගන්න ඕඩ. සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා වායාමය කියන තුنين ඔයගොල්ලෝ උදව්ව ගන්නේ නැතුව මේ මොහොතේ විදර්ශනා කරන්න ආවට කරන්න බෑ. භව නිට්ටියට අදාළ සසර හුරුව තියෙනවා හිතේ. ඒ හුරුවම ඇවිල්ලා ආයෙත් ඔයගොල්ලෝ අමාරුව වටනවා. ඒ නිසා ඔයගොල්ලෝ අසාර්ථක වෙලා තියෙන්නේ.
එතකොට ඒ අසාර්ථකම ඇතුලේ පින්වත්නි ඕගොල්ලන්ට අනබිරතියකට එන්න බැරි වෙලා. සබ්බ ලෝකේ අනබිරත සංඥාව වෙන්නේ උදයත්ථගාමිනී ප්‍රඥාව අවබෝධ කිරීමෙන්. උදයත්ථගාමිනී ප්‍රඥාව අවබෝධ කිරීම පිණිස සම්මා සති ප්‍රධාන සම්මා සමාධිය, සම්මා සති, සම්මා සමාධි, සම්මා වායාම කියන තුනෙන් උදව්ව ගන්න ඕන. ප්‍රධාන සම්මා සමාධිය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, අර කෙලෙස් දුර්වල කරන්න හොඳ අවස්ථාවක් ඒක. අර්ථ සහිතම දේ සම්මා සතිය. මොකද ඒක බුද්ධ ශාසනයෙන් තොර කොහෙවත් නැහැ. කෙලෙස් දුර්වල කරන්න නම් ඔයගොල්ලෝ බරපතල විදිහට බැට කන කෙලෙස් දුර්වල කරන්න නම් සම්මා සමාධිය. ඒ සම්මා සමාධියෙන් දුර්වල වෙලා යනවා. හැබැයි සම්මා සතියෙන් තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥාවට අදාළ උදයත්ථගාමිනී ප්‍රඥාව උපදින්නේ. හරි. ඔය තුنين උදව්ව ගන්නකොට උදයත්ථගාමිනී ප්‍රඥාව අවබෝධ වෙනවා. උදයත්ථගාමිනී ප්‍රඥාව අවබෝධ කරනකොට උදේවැයි විතරයි ලෝකේ පේන්නේ. ගතයි සිතයි දැනි දැනි පැවතීමක් කරලා ලෝකේ කිසිම අත්දැකීමක් නැහැ. ඉතින් මේ වෙලාවට ප්‍රතිචාර දක්වනවා. මේ වෙලාවට වැඩ කරනවා. ඉතින් මේ වෙලාව හුත්තටම වැඩ කරන්න පුළුවන්. ඒ වැඩ කරන එක ඇතුලේ අනබිරතිය කියන්නේ වැඩ කරපු ගමන් අතහැරෙනවා. ලෝකයෙන් කිසිම ප්‍රතිචාරයක් උදව්වක් ගරු නම්බුනාමු මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දන්නවා අනිත්‍ය අනාත්ම වෙන ලෝකයක් ඇතුලේ මොන ගරු නම්බුනාමද කියලා වැටහෙනවා. උදයත්ථගාමිනී ප්‍රඥාව අවබෝධ කිරීම පිණිස සම්මා සති, සම්මා සමාධි, සම්මා වායාමයේ කියන තුනෙන් උදව්ව එනකොට ඒ උදව්ව ගන්න නම් පින්වත්නි, ඒ උදව්ව ගන්න නම් ඕගොල්ලන්ට පින්වත්නි කාරණා දෙකක් තියෙන්න ඕන. මොකද්ද? අරමුණු මුණ ගැහෙනකොට යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. අරමුණ මුණ ගැහෙන තැනක යෝනිසෝ මනසිකාරයත් එක්කම ප්‍රඥාව තියෙන්න ඕන. ඇයි? අරමුණු මුණ ගැහෙනකොට අරමුණේ මුලාවක්නේ අපිට තියෙන්නේ. දැන් අරමුණේ මුලාව අයින් කරන්න ඕන. අරමුණු මුණ ගැහෙනකොට අරමුණේ මුලාව අයින් කරන්න ඕන. දැන් ඕගොල්ලෝ පුරුදු වෙලා තියෙන්නේ අරමුණේ මුලාවට. අයෝනිසෝ මනසිකාරයේ අවිද්‍යාවයි ප්‍රබලයි ඕගොල්ලන් තුල කියලා කිව්වේ ඒකනේ. යෝනිසෝ මනසික නුවණින් විමසන්න ඕන. මොකද්ද නුවණින් විමසන්නේ? අරමුණු. මේ වෙලාවේ මුණ ගැහෙන අරමුණු. නුවණින් විමසනවා. අරමුණ මත කෙලෙස් හැදෙන්න දෙන්නේ නැහැ. ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් කෙලෙස් සිඳිනවා. කෙලෙස් හැදුනේ අවිද්‍යාවෙන්නේ. දැන් අවිද්‍යාවට නෙමෙයි අර්ථය යන්නේ. අරමුණේ කෙලෙස් සිඳිනවා ප්‍රඥාව. ඔච්චිතාරම්මන. අරමුණ සිඳලා දානවා. අරමුණ සිඳින්නේ කෙලෙස් ටික සිඳිනවා. සමහර අය නෝ අරමුණ සිඳින්න හදනවා. අරමුණ සිඳින එක අපේ එකක් නෙමෙයි. අරමුණ එනවා. අරමුණ මුණ ගැහෙන එක පරණ සංස්කාර වලින් හැදිච්ච එකක්. අරමුණේ කෙලෙස් විතරයි සිඳින්නේ. අරමුණත් එක්ක හැප්පෙන්න එපා. බැන්නත් එකයි වර්ණනා කළත් එකයි. බනින්න හේතු වෙදෙන්නේ පරණ සංස්කාර වලින්, වර්ණනාවට හේතු වෙදෙන්නේ සංස්කාර වලින්. ඒ නිසා වර්ණනාවයි බණින එකේ අතර අබමල් රේණුවක්වත් වෙනසක් දකින්න එපා. ඇති වෙන නැති වෙන නාම රූප પરම්පරාවක් විදියට දැක්කහම බැන්නත් එයාට සනීපයි, වර්ණනා කළත් සනීපයි. නිකන් සද්දය විතරයි යාට වැටෙන්නේ. ඇයි? අරමුණේ කෙලෙස් හැදෙන්න දෙන්නේ ප්‍රඥාව යොදනවා. යෝනිසෝ මනසිකාරය අරමුණ මුන්න ගැහෙනකොට තියෙන ඔය දෙකම නැති වුණාම බණිනකොට පැටලෙන්නත් පුළුවන්, වර්ණනා කරනකොට මුරුංගත්තෙම හිට ගන්නත් පුළුවන්. ළඟදීම අමාරු වැටෙනවා. ලෝකේ මුරුංගත්තේ තියයි ඕගොල්ලන්ව ඉක්මනට බැහැ ගන්න. ඒ ප්‍රඥාවන්ත යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාවයි තිබ්බොත් මුරුංගත්තේ තියපු ගමන් බහින්න. ලෝකයා තියයි. මුරුංගත්තේ ලස්සනට තියයි තියපු ගමන්ම බැහැ ගන්න ඕන. නිවන් මාර්ගයේ ඉන්න ශ්‍රාවකයා හැම කෙනෙක්. ලෝකයා තියයි හාමුදුරුවෝ තියයි ඕගොල්ලන් උස්සලා. එක එකන කරයි. ආයතනේ වැඩ කරන අය කරයි. ඉක්මනින් බැහැ ගන්න වහාම බහින්න. ඒ බහින්න පුළුවන් වෙන්නේ යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාවයි තිබ්බොත්. අරමුණේ කෙලෙස් හැදෙන්න දෙන්නෙම නැහැ. ඒ කාරණා දෙකට එන්න නම් ඕගොල්ලෝ මේ කතාව මේ විදිහට අහලා දැනගන්න ඕන. අඳුන ගන්න ඕන උදයත්ථගාමිනී ප්‍රඥාව මොකක්ද කියලා. උදයත්ථගාමිනී ප්‍රඥාව මොකක්ද කියලා අඳුන ගන්න කලින්ම අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලන කෞශල්‍ය තියෙන්න ඕන. දේශනා පටන් ගනිද්දිම කිව්වේ ඒකනේ. ඒ කෞශල්‍ය ඇතුලේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසා බලනවා කියලා කියන්නේ මම කවුද, මම කොහේ ඉඳලා දාවේ, මට මොකද්ද මේ වෙලා තියෙන්නේ, මම යන්නේ කොහෙද කියලා ඔක්කොම ලියන්න ඕනේ. ඒක පටිච්චසමුප්පන්න කුසලතාවෙන් වෙන්නේ. ඔන්න ආයෙත් දැන් පහළට කියනවා. හේතුඵල ධම හොඳට ඉගෙන ගන්න. දැන් මේ දේශනාව අවසානයේ තමයි කියන්නේ හේතුඵල ධම හොඳට ඉගෙන ගන්න. හේතුඵල ධම ඉගෙන ගන්නකොට අභ්‍යන්තර ප්‍රත්‍ය හොඳට විමසා බලන්න පුළුවන්. මම කවුද, මම කොහෙන්ද ආවේ, මට මොකද්ද වෙලා තියෙන්නේ, මගේ වගකීම කාගේ ළඟද තියෙන්නේ, අම්මා ළඟද, තාත්තා ළඟද, දෙවියන් වහන්සේ ළඟද? ඔය විමසනකොට ඔන්න ස්වාධීන චින්තනයක් එනවා. ඒ ස්වාධීන චින්තනය ඇතුලේ පුදුම සද්ධාාවක් උපදින්නේ. ආයේ පුදුම සද්ධාාවක්. ඒක මහ පුදුම එකක් වෙන්නත් නේ.
ඒ විදිහට විමසා බලන හැකියාව ඇතුලේ පින්නත් ඕගොල්ලන්ට උදයත්ගාමිනී ප්‍රඥා කියන්නේ මොකද්ද කියලා හඳුන ගන්න පුළුවන්. අවබෝධ වෙලා නැහැ. අඳුන ගන්නකොටම දැන් මට මේ මොකද්ද වෙලා තියෙන්නේ කියනකොට අරුබුදයක් පේනවා. මොකද්ද? අයෝනිසෝ මනසිකාරයයි අවිද්‍යාවේ බලවත් වෙලා මේ වෙලාවෙම අරමුණු මත මුලා වෙලා කෙලෙස් හදාගෙන දුවපු ගමනක් තියෙන්නේ. ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම. දැන් මොකද්ද මං හදා ගන්න ඕන? මං හදා ගන්න ඕන යෝනිසෝ මනසිකාරයයි ප්‍රඥාවයි දෙක හදා ගන්න ඕන. එතකොට අරමුණ මුලා වෙන්නේ. අරමුණ ගන්නකොට යෝනිසෝ මනසිකාරය තියෙනවා. අරමුණේ කෙලෙස් සිඳින්න ප්‍රඥාවකුත් තියෙනවා. ওই දෙක විතරක් තිබ්බොත් ඇති ඈ. ඔයිට වඩා මොකුත් ඕනේ නැහැ ඕගොල්ලන්ට ගුණධර්ම. ඔය කාරණා දෙක ඇති වෙනකොට අරමුණේ මුලාවට අවකාශයක් නැහැ. යෝනිසෝ මනසිකාරය තියෙනවා. අරමුණේ කෙලෙස් හැදෙන්න ඉඩක් නැහැ. ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් තමයි වොච්චිතා රම්මන අරමුණේ කෙලෙස් ටික කපලා දාන්නේ. වොච්චිතා රම්මන සිඳිනවා. සිඳලම දානවා. ඔය කාරණා දෙක තියෙන්න පින්වත්නි ඒ කාරණා දෙක ඇති වෙච්ච ශ්‍රාවකයාට උවමනා වෙනවා නෑ ඉතින් මේ කාරණා දෙක තිබ්බට වැඩක් නෑ නේද වැඩ කරද්දී තියෙනවා ආයෙ තියෙනවා ආයෙ නෑ මොකද්ද මේක නම් සාර්ථක නෑ කියලා කනස්සල්ල එනවා ඔතනදී කනස්සල්ල එන්නකොටම ඕගොල්ලෝ උදව්ව ගන්න ඕන මොකද්ද සම්මා සතියනුයි සම්මා සමාධියනුයි සම්මා වායාමය කියන ආර්යංග තුنين ගන්න ඕන ඔය තුන විස්තර කරපු දේශනා වුණ තරම් අපේ තියෙනවා ඔය තුنين උදව්ව ගන්න බැරි වුණොත් එහෙම යෝනිසෝ මනස්කාරය යෙදුවත් වැඩක් නැහැ ආයෙත් අයෝනිසෝ මනස්කාරය බහුල වෙලා අරමුණේ කෙලෙස් හැදෙනවා මොන කරදරයක්ද මේක ඔතනට ඇවිල්ලා අඬ හිටියත් කමන්නේ අඬ හිටියත් සතුටු වෙන්න ඕන ඕගොල්ලෝ අඬ අනේ මෙහිම අඬන එක ගැන මම සතුටු වෙන්න අඬ hina වෙන්න පින්වත් එතනට කනස්සල්ලත් ටික ටික අඩු වෙලා යනවා කවදාවත් හිත කනස්සල්ලට වැටෙන්නේ මේ හොඳ දෙයක් නේ මට වෙලා තියෙන්නේ. කමන්නේ මේ අඬන්න හේතු වෙදිච්ච එක ගැන අඬනවා hina වෙනවා ආයේ. අඬ hina වෙන්න පුළුවන් ඒක හරි අමුතු අත්දැකීමක් ඈ මේ විදිහට බැලුවාම. එතකොට දැන් ඔයගොල්ලෝ උදව්ව ගන්න ඕන මොකද්ද සම්මා සතියෙන් සම්මා සමාධියෙන් සම්මා වායාමයෙන් කියන තුنين ඔයගොල්ලෝ එතනින් උදව්ව ගත්තොත් උදයත් ගාමින් ප්‍රඥාව ස්ථාවර වෙනවා. උද්දය වැය විතරයි පේන්නේ ගතයි සිතයි දැනි පවතින මට්ටමක් විතරයි පේන්නේ උද්දයත් ගාමිනී ප්‍රඥාව ස්ථාවර වෙනකොට පින්වත්නි සබ්බ ලෝකේ අනබිරත සංඥාව ඒක gedara නෙමේ හැම තැනම පවතින අනබිරතියක් හට ගන්නවා ඒ අනබිරතිය හට ගන්නකොට ඒ හිත විද්‍යා විමුක්තියට පත් වෙන එයා වෙන මොකුත් කරන්න ඕනේ ළඟදිම පිරිනුවම් පානවා ගිහි පැවිද්දෙක් නම් ඊටාම ඉක්මනින් පිරිනුවම් පානවා ගිහියෙක් නම් නොබෝ කාලෙකින් සෝතාපන්න වෙනවා නොබෝ කාලෙකින් සෝතාපන්න වෙනවා සකු르දාගමන එයාට ප්‍රතිඵලක් තියෙනවා නමුත් එයා වැඩට යනවා ඔක්කොම කරනවා ප්‍රතිඵල තියෙනවා එයා සෝවාන් වෙච්ච බව ළඟ ඉන්න කෙනෙක්වත් දන්නේ නැහැ සෝතාපන්නයි කියලා එයාට තියෙන්නේ අනබිරත සංඥාවක් පින්වත්නි හොඳයි ඔන්න ඔය විදිහට හිත පුහුණු කළොත් එimhe එයාට කවදාවත් වරදින්නේ නැහැ ආයේ බනහලා එයා අඩුපාඩු හදාගන්න දෙයක්වත් නැහැ සම්පූර්ණ කතාව එපමණයි ඔබ හැම දිනාටම නිවන් පිණිස මේ හෝරාවක ධර්මානුශාසන උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඊටාම ප්‍රබල ධර්ම කතා. මේ බඳු කතාවක් ඇතුලේ පින්වත්නි ඔයගොල්ලන්ගේ සසර පුදුම විදිහට කෙටි වෙනවා. මේ බඳු එකම එක කතාවක් පවා උදව් කරනවා. දැන් මේ ඔබතුමිය බොහොම දේශනා ගණනාවකට සම්බන්ධ වෙලා තිනවා. මේක මේ සමාජයේ කියයි ඕනේ නැහැ. ඔය විදිහට මොකද කරන්න කියලා. නමුත් නිවන් මඟ ගැන ධර්මයක් දන්න සසර සහ ලෝකය මේ භවයේ පැවැත්ම ගැන දන්න අයට තේරෙනවා. කල්ප ගණන් භවයේ දුර්වල වෙන විදිය වැඩක් මේක. ඒක කෙලෙසයිත ලෝකයට අර උද්දාමයටපත් වෙච්ච මිනිහෙකුට මේක ලාමක වැඩක් කියලා හිතෙයි. නමුත් පින්වත්නි මේ දේශනාවක් කියන්නේ මහ පුදුම දෙයක් ඒක. ඒක ඕගොල්ලන්ට ඒකේ සීමා මායිම් පේන්නේ නැති නිසාම ඕගොල්ලෝ ඒ කුසලයට දුර්වලයි. ඒ නිසා ඔබතුමි බොහොම දක්ෂ කෙනෙක් දේශනා මාලාවකට දායකත්වයේ දරලා තිබෙනවා. දිනාටම මේ කෙලෙස් නිරුද්ධ කරලා ගෝර සංසාරයෙන් නිදහස් වීම පිණිස උපකාර වේවා කියලා අපි දේශනාව ආශිර්වාද කරනවා. ඒ හැම දිනාටම ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. නමින් පරලෝ සපත් වන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ කුසල් අවබෝධ වේවා. ඒ හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. ගත වර්ග පරම්පරානුගතව මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිනවා. අපගේ දෙමව්පියන්ටද චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සතරවරන් රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.